යෝග්‍ය හුඟක් ගැටලු මතුවලා තියෙනවා. මොකද ඉඩම තියෙනවා. දැන් දෙමාපියන් ඕන දරුවෝ දෙන්නට දෙන්න. ඉතින් ගේ කඩලා දෙන්නේ. දැන් මේක දෙකට වෙන් කරන්න යනවා. වෙන් කිරීමේදී හුඟක් අය හරි ස්ට්‍රේට් ගන්න නැහැ. ඍජුව ගන්නෙ නැහැ. කාමරේ තියෙන තැනින් වෙන් කරලා මෙහෙම පර්චේස් ගන්න හදලා දෙන්න උත්සාහ කරනවා. හරිම වැරදි. මේ දේ දෙමාපියන් හැටියට ඔබෙන් දෙන්න යන මේ දේ වැරදි විදිහට දෙන්න එපා. මේක ආයි හදන්න කාලයක් නැහැ. මෙතන ඉඳන් මේක හදා ගන්නට ඕන. විවිධ ගැටලු මේ නිසා නිරූපණය පාදසටහන දාන්න බෑ කියතොත්. ගේ දෙකට කඩලා දීමේ හැකියාව තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. එහිදී සමහරට එක වෝල් එකක් අයින් කරලා ඒක කෙලින් කරලා ඔබට හදා ගන්න පුළුවන්. ඔබ බලන්න මේ පින්තූරය දිහා චුට්ටක්. ඇත්තටම මේ ඔබ හැමතිස්සෙම උත්සාහ ගන්නට ඕන. ඒ ගේ එහෙම දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. වාස්තු එහිදී ගෙවල් දෙකකට බලපානවා. අසාධාරණ නොවන විදිහට ඔබ දෙන්නට ඕන. එකිනෙකා කුලල්කා ගන්න විදිහට නොදෙන්නට ඕන. හැමතිස්සෙම ඔබ උත්සාහ ගන්නට ඕන. හරි කෙලින් කඩන්න මේක. හරි කෙලින් කඩන්න. ඒ වගේම ඔහුට හෝ ඇයට දුන්නාම මේ ගේ මුහුණත හදා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න